හිරු එළිය කෙමෙන් මැකී යමින් තිබුණා. අහස පුරා පැතිරුණු අඳුරු වලාකුළු එන්නට නියමිත මහා වැස්සක පෙරනිමිටි පළ කළා. චාමර තමන්ගේ කාමරේ ජනේලේ ළඟට වෙලා බලාගෙන හිටියේ නිකම් හිස් අහස දිහා නෙවෙයි. ඔහුගේ දැස් නතර වෙලා තිබුණේ එහා ගෙදර මහා තාපෙන් එහා පැත්තේ තිබුණු ලෝකය දිහා. චාමර කියන්නේ විශ්වවිද්‍යාල නිවාඩුවට ගෙදර ආපු පොත්පත් එක්ක ජීවත් වුණු තැන්පත් තරුණෙක්. හැබැයි එහා ගෙදර කතාව ඊට හාත්පසින්ම වෙනස්. ඒක මහා විශාල පාළු මන්දිරයක්. ඒ ගෙදර අයිතිකාරයා විමල් මහත්තයා ව්‍යාපාරික වැඩවලට නිතරම කොළඹ යන නිසා ඒ ගෙදර නිතරම වහලා දාලා වගේ පාළුයි. හැබැයි මේ පාළුව මැද ජීවත් වුණු එකම එක ජීවමාන රූපේ තමයි සුමිත්‍රා නැන්දා. සුමිත්‍රා නැන්ද කියන්නේ තවම 38 වැනි වියේ පසුවන දුටුවන් මනබඳින රූපයකට හිමිකම් කිව් කාන්තාවක්. ඇය විවාහක වුණත් ඇගේ ජීවිතය ගෙවුනේ දැඩි තනිකමක. චාමර බොහෝ වෙලාවට දැක්කේ ඇය තනියම මල් පැලවලට සාත්තු කරන හැටි. ඇය දිහා බලන් ඉන්න චාමරට හිතුනේ ඇය ඒ මහා මන්දිරය ඇතුලේ හිරවුණු කිරිල්ලියක් වගේ කියලයි. චාමරගේ හිතේ ඈගෙන තිබුණේ ගෞරවයක් මොසු අනුකම්පාවක්. ඒත් ඒ අනුකම්පාව නොදෙනීම වෙනත් ගැඹුරු බැඳීමකට පෙරලෙමින් තිබුණා. එදා හවස පරිසරය හරීම නිහඬයි. ගස්වල කොළයක්වත් හෙළවෙන්නේ නැති තරම්. සුමිත්‍රා නැන්ද සුපුරුදු විදිහට වත්තේ මල් වලට වතුර දාමින් හිටියා. ඇය අඳගෙන හිටියේ දම්පාට චාම් මෙඳුමක්. ඈත ඉඳන් බලන කෙනෙක්ට ඇයව පෙනුනේ මල් වත්තක පිපුණු තවත් එක ලස්සන මලක් වගේ. චාමර පොතක් කියවන මුවාවෙන් ජනේලේ අයිනට වෙලා ඇය දිහා බලාගෙන හිටියා. ඇය වැඩ කරන රිද්මය, ඇය වතුර බටේ අල්ලගෙන ඉන්න විදිය, ඉඳ හිට නලලට වැටෙන කේස් රොදක් අතින් සකසන විදිය, මේ හැම දෙයක්ම චාමර බලාගෙන හිටියේ චිත්‍රයක් දිහා බලන් ඉන්නෝ වගේ. හදිසියෙම හරියට කාගේ හරි බැල්මක් Tamanට දැනුණා වගේ සුමිත්‍රා නන්ද එකපාරටම හිස හරවා චාමර ඉන්න ජනේලේ දිහා බැලුවා. චාමර ගැස්සුණා. අනුන්ගේ බිරිඳක් දිහා, අනුන්ගේ වත්තක් දිහා මෙහෙම බලන් ඉන්න එක වැරදි කියලා ඔහුගේ හෘද සාක්ෂිය ඔහුගේ කිව්වා. ඔහු ඉක්මනට අහක බලාගන්න හැදුවා. ඒත් ඇය අහක බැලුවේ නෑ. ඇය තත්පර කිහිපයක් චාමර දිහා බලාගෙනම හිටියා. ඒ බැල්මේ තිබුණේ කීන්තියක් නෙවෙයි. ඒ ඇස්වල තිබුණේ වචනෙන් කියන්න බැරි තරම් ලොකු කතාවක්. මම මේ පාළුව දරාගෙන ඉන්නේ කොහොමද කියලා ඔයාට පේනවා නේද පුතේ කියලා ඇය අහනවා වගේ චාමරට දැනුණා. ටික වෙලාවකින් ඇය යන්තම් hina වුණා. ඒ hinaව හරිම දුක්බරයි. ඒ වගේම හරිම ලස්සනයි. ඊට පස්සේ ඇය ආපහු මල්වලට වතුර දාන්න ගත්තා. හැබැයි මේ පාර ඇය මල්වලට වතුර දැම්මේ චාමර Taman දිහා බලාගෙන ඉන්න බව දැනගෙනමයි. තාප්පුසට බැඳලා තිබුණට හිතන්න පුළුවන් හිත් දෙකකට ඒ තාප්ප බාධාවක් නෙවෙයි කියලා චාමරට පළමු වතාවට තේරුණා. දවස් දෙකකට පස්සේ මුළු පලාතම යට කරගෙන මහා ධාරානිපාත වැස්සක් පටන් ගත්තා. අකුණු ගහන සද්දට පොළොව දෙදරලා යනවා වගේ. රෑ 7ට විතර ඇති. මුළු පරිසරයේම ඝන අන්ධකාරයේ ගිලිලා තිබුණේ. චාමර සාලේ ඉඳගෙන ෆෝන් එක බල හිටියා. එකපාරටම යාගේ ෆෝන් එක රින් වුණා. සුමිත්‍රා නැන්දා කෝලින්. චාමරගේ පපුව ඩග් ගාලා ගැහුණා. මේ වෙලාවේ ඇයි අය කතා කරන්නේ? "හැලෝ නැන්දේ." "චාමර පුතේ." ඇගේ කටහඬ වෙවුලනවා වගේ චාමරට ඇහුණා. "පොඩ්ඩක් මෙහාට එන්න පුරුවන්ද? කිතර වතුර මෝටරේ පයිප් එක ගැලවිලා වගේ වතුර එනවා. මුළු ගේම යට වෙන්න යන්නේ. අංකල් ගෙදරත් නැහැ. මට කරගන්න දෙයක් නෑ පුතේ. මට බයයි." "බය වෙන්න එපා නැන්දේ. මං දැම්ම එන්නම්." චාමර ටෝච් එකත් අරගෙන කුඩයක්වත් හරියට නැතුව එහා ගෙදරට දිව්වා. ඔහු යනකොටත් සුමිත්‍රා හිටියේ ගරාජේ ළඟ. ඇය වැස්සට හොඳටම තෙමීගෙන සීතලට වෙව්ලුමින් හිටියේ. වතුර පයිප් එකකින් වතුර විදිනවා. "අනේ පුතේ ඉක්මනට බලන්න." ඇය කෑ ගැහුවේ වැස්සේ සද්දට කටහඬ ඇහෙන්නේ නැති නිසායි.
චාමර ඉක්මනට මෝටරේ ළඟට නැමුණා. එතන ඉඩ හරිම පොඩි. චාමරට සිද්ධ වුණා දනහිසෙන් නැවිලා ඒක හදන්න. සුමිත්‍ර නැන්දත් එතනටම නැමුනේ ටෝර්ච් එක අල්ලන්න. නැන්දේ මේක තද කරන්න ඕන. ඔහම අල්ලගන්න. මේ විලාවේ වැඩේ හදිස්සියේ දිසාම ඕන් දෙදෙනා එකිනෙකාට ගොඩක් ලං වෙලා හිටියේ. සීතල වැස්ස මැද්දේ වුණත් සුමිත්‍රාගේ හුස්ම වැටෙන සද්දේ චාමරට ඇහුණා. ඇය හිටියේ බයෙන්. එකපාරටම චාමර පයිප්පේ තද කරනකොට ඔහුගේ අත සුමිත්‍රාගේ අතේ වැදුනා. ඒක අහම්බයක්. නමුත් ඒ වෙලාවේ සුමිත්‍රා අතහකට ගත්තේ නෑ. ඇය චාමර දිහා බැලුවා. අකුණක් ගහලා මුළු පරිසරයම එළිය වුණා. ඊ ආලෝකයෙන් චාමර දැක්කා. ඇගේ ඇස්වල තියෙන අසරණකම සහ තවත් යමක්. දැන් හරි නැන්දේ? චාමර අමාරුවෙන් වචන ගලපා ගත්තා. සුමිත්‍රා හෙමින් කෙලින් වුණා. "තැන්ක් යූ පුතේ. ඔයා හිටියේ නැත්තම් මං අද ලොකු අමාරුවක වැටෙන්නේ." ඇය ඒක කිව්වේ හදවතින්මයි. චාමරට දැනුණා තමන් ඇයට ලොකු ආරක්ෂාවක් වුණා කියලා. ඒ හැඟීම ප්‍රේමයටත් වඩා බැරෑරුම් හැඟීමක්. එදා රෑ චාමරට නිින්ද ගියේ නෑ. ඔහුට හිතුනේ තමන්ගේ හිතේ උපදින මේ හැඟීම් පාලනය කරගන්න ඕනේ කියලයි. ඊත් සුමිත්‍රා නැන්දා ගැන හිතන එක නවත්තන්න ඔහුට බැරි වුණා. ඔහු WhatsApp එකෙන් මැසේජ් එකක් ටයිප් කළා. ගොඩක් විලා හිතලා. ඔහු බොහොම පරිස්සම් වචන තෝරගත්තා. "නැන්දේ වතුර මෝටරේ දැන් හරි නේද? ආයේ ප්‍රශ්නයක් වුණොත් කියන්න." විනාඩි 10කට පස්සේ රිප්ලයි එකක් ආවා. "ඔව් පුතේ දැන් හරි. ගොඩාක් පිං ඔයාට. මේ පාළු ගෙදර මට ප්‍රශ්නයක් වුණාම පිහිටට ඉන්නේ ඔයා විතරයි." ඒ මැසේජ් එක දැක්කම චාමරගේ හිතේ සියුම් සතුටක් ඇති වුණා. එතෙන් පටන් ඔවුන් අතර පණිවිඩ හුමාරු ආරම්භ වුණා. හැබැයි මේවා පෙම්හසුන් නෙවෙයි. ඕන් කතා කළේ පොත් ගැන, ගස්වැල් ගැන සහ ජීවිතේ තනිකම ගැන. "පුතේ මිනිස්සු ගොඩක් මැද හිටියත් සමහර වෙලාවට අපි තනි වෙලා කියලා දැනෙනව නේද?" දවසක් ඇය අහලා තිබුණා. "ඕ නැන්දේ තේරුම් ගන්න කෙනෙක් නැති වුණාම කොත්තනත් පාළුයි." චාමර පිළිතුර යවුවා. මේ පණිවිඩ හරහා ඔවුන්ගේ හිත් දෙක යාවුනේ කාටවත්ම නොදැනෙන විදියටයි. මේක සමාජයේ විසින් වරදක් විදියට දැක්කත් ඔවුන්ට දැනුනේ මේක ඔවුන්ගේ ආත්මීය සැනසීම කියලා. දවසක් උදේ සුමිත්‍රාට හදිස්සියේ කවුන් එකට යන්න අවශ්‍ය වුණා. විමල් අංකල් වාහනයත් අරන් පිට ගිහින්. වෙන යන්න විදියක් තිබුණේ නැහැ. "පුතේ මාව බැංකුවට දාන්න පුළුවන්ද? 3 wheel එකක්වත් නෑද?" ඇයි චාමරගෙන් ඇහුවා. චාමර දෙපාරක් හිතන්නේ නැතුව බයික් එක ස්ටාර්ට් කළා. සුමිත්‍රා පරිස්සමට බයික් එකට නැග්ගා. ගමේ පාරවල් කැඩිලා වලවල් පිරීලා තිබුණේ. චාමර බයික් එක පැදගෙන ගියේ බොහොම පරිස්සමින්. පාරේ ලොකු වලක් ළඟ බයික් එක ගැස්සෙනකොටම සුමිත්‍රා බය වෙලා චාමරගේ උරහිසින් තද කරලා අල්ලගත්තා. "අයියෝ සෝරි පුතේ." ඇයි බියෙන් කිව්වා. "කමක් නෑ නැන්දේ. තදින් අල්ලගන්න. පාර හොඳ නෑ. වැටෙයි." චාමර කිව්වේ වගකීමකි. මෙහිදී චාමරට දැනුනේ කාමුක හැඟීමක් නෙවෙයි. ඔහුට දැනුනේ තමන්ව විශ්වාස කරලා තමන්ගේ ජීවිතේ බාර දීපු ගැහණියක් ගැන වගකීමක්. ඇය තමන්ගේ උරහිස තදින් අල්ලගෙන යනකොට චාමරට හිතුනේ මම කවදාවත් ඇයව වැටෙන්න දෙන්නේ නැහැ කියලයි. ඒ ගමන පුරාවටම ඔවුන් අතර තිබුණේ නිහඬ බවක් වුණාට ඔවුන්ගේ හිතවල තිබුණේ ලොකු විශ්වාසයක්. ටවුන් එකට ගිහින් බැංකුව ළඟ බහිද්දී ගමේ තවත් කෙනෙක් ඔවුන්ව දැක්කා. ඒ සුමිත්‍රාගේ මහත්තයාගේ යාළුවෙක්. ඔහු චාමර දිහා බැලුවේ සැකෙන්. නංගි මල්ලි එක්ක දාවේ?" "ඕ" ඇහුවේ අමුතු හිනාවක් දාගෙන. සුමිත්‍රාගේ මූණ බියෙන් සුදු මැලි වුණා. "ඕ අයියේ මේ හදිස්සියකට." ඇයි ගොත ගැහුවා. ආපහු එන ගමනේදී ඔවුන් දෙන්නම හිටිය බයෙන්. සමාජයේ කොයිතරම් කුරිරුද කියලා ඔවුන්ට තේරුණා. කිසිම වරදක් නොකරත් ඔවුන් දිහා වපරැහෙන් බලන මිනිස්සු ගැන චාමරට ඇතිබුණේ කේන්තියක්. සතියන්තේ චාමරගේ ගෙදර හැමෝම නෑදෑ ගෙදරක දියා. චාමර විතරක් ගෙදර නතර වුණා පාඩම් කරන්න තියනවා කියලා. අනිත් පැත්තෙන් සුමිත්‍රාගේ සැමියාත් දවස් 2කට නුවර ගිහින්. උදේ 11ට විතර සුමිත්‍රා මැසේජ් එකක් එව්වා. "අද දවල්ට කන්න මෙහාට එන්න. මම ඔයා ආසම කෑම හැදුවා."
චාමර වටපිට බලලා කවුරුත් නෑ කියලා තහවුරු කරගෙන එහා ගෙදරට ගියා. ඔහු ගිය ගමන් සුමිත්‍රා දුර වැහුවා. ගේ ඇතුලේ තිබුණේ පුදුමාකාර නිහඬ බවක්. බිත්ති ඔරලෝසුවේ ටික් ටික් සද්දේ විතරයි ඇහුනේ. බය වෙන්න එපා පුතේ. කවුරුත් එන්නේ නැහැ. සුමිත්‍රා කිව්වේ චාමරගේ ඇස් දිහා බලලා. කෑම මේසේදී ඇය චාමරට බත් බෙදුවා. ඒ කෑමවල තිබුණේ අම්මා කෙනෙක්ගේ ආදරය වගේම පෙම්වතියක්ගේ ආදරයත් එකතු වුණු රසයක්. ඕන් කතා කළේ හරිම්ම ශිමින්. හරියට කවුරු හරි අහගෙන ඉඳී කියලා බයෙන් වගේ. මේ වෙලාව කවදාවත් ඉවර වෙන්නේ නැත්නම් කොච්චර හොඳද? චාමරට නිකමට කියවුණා. සුමිත්‍රා චාමරගේ අතින් ඇල්ලුවා. අපිට ලැබෙන හැම තත්පරෙම වටිනවා පුතේ. අපි මේ සතුට මින්දිමු. ඒ මොහොතේ මුළු ලෝකෙම නතර වුණා වගේ. ඔවුන් හිටියේ වෙනම ලෝකෙක. නමුත් ඒ සතුට වැඩි වෙලා තිබුණේ නැහැ. හදිසියම ගේට්ටු වාරන යකඩ සද්දේ මුළු ගේ පුරාම දෝංකාර දුන්නා. ඒ එක්කම කාර් එකක හුරුපුරුදු හෝන් සද්දයක්. සුමිත්‍රාගේ අතින් වතුර වීදුරුව බිම වැටුණා. දෙයියනේ විමල් එයා දෙන්නේ නැහැ කිව්වනේ. ඇය බීන් වෙවුලන්න ගත්තා. චාමර ගල් ගැහුණා. මම දැන් මොකද කරන්නේ? ඉක්මනට යන්න ඉක්මනට. කුස්සිය පැත්තෙන් පැන ගන්න. විමල් කාර් එක පෝටිකෝවට දාන සද්දය ඇහුණා. චාමර සපත්තු දෙකවත් දාගන්නේ නැතුව කුස්සිය පැත්තට දිව්වා. සුමිත්‍රා හු පස්සෙන් දුවගෙන ඇවිත් කුස්සිය දොර ඇරියා. පරිස්සමින් පුතේ තාප්පෙන් පනින්න. චාමර කුස්සියෙන් එළියට පැන්නා. එතන තිබුණේ අඩි 6ක් විතර උස තාප්පයක්. එහා පැත්තේ පොඩි කැලාවක්. ප්‍රධාන දොරට යතුරු දාන සද්දේ හිද්දි චාමර පන බේරා ගන්න වගේ තාප්පේ බඩ ගෑවා. ඔහු තාප්පෙන් එහා පැත්තට පනිනකොටම ඔහුගේ කකුල පැටලුණා. ඩඩස් ගාලා ඔහු බිම වැටුණා. ඔහු නැගිටලා දුවන්න හදනකොටම දැක්කා තමන්ගේ එක සෙරෙප්පුවක් තාප්පෙන් ඇතුල් පෙත්තේ. ඒ කියන්නේ සුමිත්‍රාගේ වත්තේ වැටිලා තියෙනවා. දැන් ආපහු ගන්න වෙලාවක් නැහැ. විමල් මහත්තයා ගෙට ඇතුළු වෙන සද්ද ඇහෙනවා. චාමර එක සෙරෙප්පුවක් නැතුවම කටුපඳුරු පාගගෙන තමන්ගේ ගෙදර පැත්තට දිව්වා. ඔහුගේ හදවත පපුව පලාගෙන එන්න වගේ ගැහෙනවා. විනාඩි 10කට පස්සේ චාමර තමන්ගේ කාමරේ ජනේලේ අයිනට වෙලා හොරෙන් එහා ගෙදර දිහා බැලුවා. විමල් මහත්තයා කුස්සිය පැත්තේ වත්තේ ඇවිදිනවා පේනවා. ඔහු බිම තිබුණු යමක් අතට ගත්තා. ඒ චාමරගේ සෙරෙප්පුවා. විමල් මහත්තයායි සෙරෙප්පුව දිහා බලලා වටපිට බැලුවා. ඊට පස්සේ ඔහු හෙමින් ඔළුව උස්සලා චාමරගේ ගෙදර දිහා විශේෂයෙන්ම චාමරගේ කාමරේ ජනේලේ දිහා බැලුවා. ඔහුගේ බැල්ම හරිම දරුණුයි. ඔහුද යමක් තේරුණාද? නැත්නම් ඔහු තාම සැක කරනවද? සුමිත්‍රා කුස්සිය දොර ළඟට එවිත් බයින් වගේ බලාගෙන ඉන්නවා චාමර දෙක්කා. විමල් මහත්තයා සිරප්පුව තතේ තියාගෙන ගෙට ගියා. දොර වැහුණා. මුළු පරිසරයම ආපහු නිහඬ වුණා. නමුත් ඒ නිහඬකම ඇතුළේ තිබුණේ මහා ලොකු බියකරු බවක්. මේක ආදර කතාවක අවසානයක් නෙවෙයි. මේක ත්‍රාසජනක අනාගතයක ආරම්භයක් විතරයි. චාමර ජනේලය වහලා ඇඳට වැටුණා. ඔහුගේ හිතේ එකම ප්‍රශ්නයක් දෝංකාර දුන්නා. හෙට දවසේ මොනව වෙයිද?